මෙච්චර කාලයක් අපේ රටේ සිද්ධ වුණේ පොලිස් කාර්යයකට සීරීමක් කළා ෆොටෝ එකක් දැම්මොත් අනේක වගේ අත කැඩුනා නම් හොඳයි කියලා තමයි මිනිස්සු කියන්නේ. පොලිස් කාර්යයකට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා අනේ ඔක හැප්පිලා මැරුණා නම් තමයි හොඳ කියන්නේ. ඒ වගේම පුංචිම දෙයක් පොලිස් කාර්යයකට පොලිස් නිලධාරියෙකුට සිද්ධ වුණොත් මිනිස්සු හැමදාම පොලිසියට තමයි බැන්නේ. කවදාවත් පොලිසිය පැත්තේ හිටගත්තේ නැහැ. ඒක මිනිස්සුන්ගේ වැරද්දකුත් නෙවෙයි. මොකද පොලිසියේ ක්‍රියාකලාපය නිසා මිනිස්සුන්ට පොලිසිය එපා වෙලා තිබ්බේ. දැන් ඒක වෙනස් වෙලා නැහැ එහෙම ලොකුවට. නමුත් කරන කියන දේවල් එක තමයි මිනිස්සු වෙනස් වෙන්නේ. මිනිස්සු හිට ගන්න තැන මිනිස්සු තීරණය කරන්නේ. මේ වෙද්දි වන්නිනායක සහ පොලිස් කොස්තාපල් කෙනෙක් ගැන පොඩි කතාවක් ගිහිල්ලා මේ වෙද්දි පොලිසිය පැත්තේ මිනිස්සු හිටගෙන ඉන්නවා. ඒ පොලිස් නිලධාරියා කරපු දේ හරි නිසා. පොලිස් නිලධාරියා නිවැරදි නිසා. ඒක නිසා පොලිස් නිලධාරියනි දැන්වත් නීතියට ක්‍රියාත්මක වෙන්න. මිනිස්සු පොලිසියට වෛර කරන්නේ මිනිස්සුන්ගේම වරදින් නෙමෙයි. ඔයගොල්ලන්ගේත් වරදක් තියෙනවා. ඒ වරද්ද නිවැරදි කරගත්තොත් මේ රටේ මිනිස්සු පොලිසියට ආදරය කරાવી. ඒක නිසා අපි ඉන්නේ පොලිසිය පැත්තේ තමයි. පොලිස් නිලධාරියා හරි කියලා අපිත් හිතනවා. අර ගහපු වීඩියෝ එක එළියට ආවොත් බලමුකෝ අපි එතකොට ගැහුවයි කියනවනේ නීතිඥයෙකුට. තාම වීඩියෝ එක එළියට ඇවිල්ලා නැහැ. අපි දන්නේ අර කසිකබල් නීතිඥයා වන්නායක කියන සමගී ඉන්න සජිත්ගේ බෝල් මෙරිකන එයා ඒ හැසිරෙච්ච විදිය පිළිගන්නේ නැහැ. නමුත් රටක් හිටගෙන ඉන්නේ මේ වෙලාවේ පොලිස් කොස්තාපල් කෙනෙක් එක්ක. ඒලා පොලිසියේ හැබැයි එතන සිද්ධියත් එක්කත් එක පොලිස් කාර්යයක් ඉන්නවා වන්නිනායකගේ ඉනට අදාගෙන මේ පැත්ත හිටගෙන වගේ නිකන් අමුතු ඩයලොග් ඒව වැඩක් නැහැ. නමුත් කොස්තාපල් පැත්ත තමයි මේ රටේ බහුතරය මේ වෙද්දි හිටගෙන ඉන්නේ. වන්නිනායක වැරදි කියන තැන. ඒ හැසිරීම රටාව. ඒ කතා කරන විලාසය. ඒක නිසා පොලිසියට වගකීමක් තියෙනවා. හැම වෙලෙම නීති හරියට ක්‍රියාත්මක කරලා හරි පැත්ත හිට ගන්න. එතකොට මිනිස්සු ඔබ දිහා හොඳින් බලාවි. ඔබට කරදරයක් වුණොත් මිනිස්සු උදව් කරાવી. කවදාවත් වචනකින්වත් ඔබට වෛර කරන්නේ නැති වෙයි. අර විදියට සීරීමක් වුණොත් අත කැඩියනම් නම් හොඳයි. කකුල කැඩුණා නම් හොඳයි. මග වැරුණා නම් හොඳයි කියලා මිනිස්සු ඉස්සරහට කියන එකක් නැති වෙයි. ජය වේවා.